Hi kids, today we are going to read the story, okay? අපි කතන්දර කියවනවා කියලා කිව්වනේ මේ සතියේ ඉඳන්. ඉතින් ඔන්න අද ඉඳන් ඒකට තමයි පටන් ගන්නෙ. එතකොට කොපිරයිටින් එක ලියන්න දුන්නේ මම මුලින්ම මෙන්න මේ කතන්දරේ, චූටි කතන්දරයක්. මේ කොපිරයිටින් බුක් එක දැන් පෙරලා ගන්නකෝ. Turn to this page. මේ page එකට දැන් කොපිරයිටින් බුක් එක පෙරලා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න ඔගොල්ලොන්ගේ අර ශබ්ද ලිව්ව අකුරු වල ශබ්ද ලිව්ව පොත මතකද නම් ගම් ලියද්දි A අකුරෙන් එන්නේ අ ඈ B අකුරෙන් උබ් C අකුරෙන් උක් අන්න එහෙම කියලා අන්නේ ලිස්ට් එකක් ගන්න. ඒ පොතත් ওই පොත් දෙකම ළඟ තියාගෙන ෂාප් පෙන්සිල් එකකුත් ගන්න. හරි. දැන් අපි ඔනි කියවන්න පුරුදු වෙන්න යන්නේ. දැන් මට මේ පොතෙන් බලලා හරි මතකයෙන් හරි කියන්න D අකුරෙන් එන සවුන්ඩ් එක මොකක්ද? උඩ්. A අකුරෙන් ඈ දෙකම එනවා. මෙතනට ඈ දාමු අපි. එන් අකුරෙන් එහෙනම් මේ සවුන්ඩ් කරන මේ තුන මේ දෙන්නගෙන් එන්නේ ඈන් කියලා වචනයක්නේ. මෙයාගෙන් එන්නේ උඩ් ඈන් ඩෑන්. මෙන්න මේක වචනයක් කොට කරලා තියෙන්නේ. ඒක මම තාම කියලා දීලා නැහැ. මේ තමයි යාගේ ඇතුලේ හැංගිලා තියෙන වචනය. ඒක කියවමු. ඩ් and and when ud and then and when ud and then මෙතන I අකුරෙන් එන්නේ E sound එකක්. අපි කියන්නේ E sound එක විතරයි එන්නේ කියලානේ නම් ගම් ලියද්දි. හැබැයි මෙතනදී E sound එකක් එනවා. මෙයාගෙන් එන්නේ us. එහෙනම් is a and man. Ud and dan. As has. Ed red. And when ud and dan is a and man and මේක ටිකක් විශේෂයි. he කියලා නෙමෙයි මේක ප්‍රොනවුන්ස් කරන්නේ he කියලා. නම් ගම් ලියන විදියටම කියවන ටිකක් අමාරුයි කියලා මං කියවනේ. ඉතින් මේක හේ කියලානේ නම් කියවන විදිහට කිව්වොත් කියවෙන්නේ. ඇත්තටම මේක අපි ප්‍රොනවුන්ස් කරන්නේ he කියලා. he කියන්නේ ඔහු. ඒ වචනය දැන් දන්නවා. As has. When ud and dan. And ran. To මේක to කියලා නෙමෙයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ. හොඳට බලා ගන්න. to is his and when ud and dan at sat in is his ed red and when ud and dan at sat on is his at hat in the මෙන්න මේක තේ කියලා නෙමෙයි කියවන්නේ the කියලා. නම් කියවන සිංහල නම් කියවන විදියට අපි ඉගෙන ගත්ත විදියට නම් මේ තේ කියලා නෙලියලා තියෙන්නේ. මොකද th වලින් එන්නේ උත් sound එක, මෙයාගෙන් එන්නේ a sound එක. හැබැයි මේක ඉංග්‍රීසි වලදී ස්පෙෂලි අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ the and when. හරි නේද? එහෙනම් ඔන්න ඔයා තනියෙන් දැන් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ කොහොමද අපි මේක රීඩ් කරන්නේ කියලා. හරි? එහෙනම් අනිවාර්යෙන් මේක පුරුදු වෙලා පුළුවන් නම් මට වීඩියෝ එකකුත් දාන්න. එතකොට ඔයාලට තවත් මේ වැඩේ හොඳටම පුළුවන් වෙනවා. ඒ වගේමයි
මේක අනිවාර්යෙන්ම කියවන්න ඕනේ. කියවන්න මම අනිවාර්යෙන්ම හිතන අයගෙන් අහම්බෙන් කීප දෙනෙක්ව අරගෙන පන්ති ඉස්සරහදින් අනිවාර්යෙන් මේක කියවන්න දෙනවා. එහෙනම් goodbye.